හායි ළමයි ඔන්න අදත් ට්‍රැවල් ව්ලොග් එකක් කරගෙන ආවා. මම හිතනවා ඔයාලා මේ වගේ ව්ලොග්ස් වලට ආසයිති කියලා. ඉතින් ස්වීඩන් වල තවත් ලස්සනම තැනකට තමයි අපි මේ පාරත් ගියේ. ඉතින් මේ end of summer නේ. ඇවිදින්න පුළුවන් හැම තැනකම ඉක්මනට ඇවිදලා ඉවර කරගන්න ඕනි. බලන්නකෝ ලස්සනයිද කියලා. ලස්සනයිනේ. හැබැයි ඉතින් අපි එද්දි ලස්සනට අවුව පායලා තිබ්බට ඉක්මනටම මේ ක්ලයිමේට් එක වෙනස් වුණා. ඒ කියන්නේ වැස්සක් ඔන්න මෙන්න වගේ තිබුණේ. හැබැයි වැස්ස නම් නැහැ. ඒක අපේ වෙලාව. මොකද අපි කොහේ හරි ඇවිදින්න ගියොත් මොනවා හරි එකක් වෙනවා. ඉතින් අපි ලස්සන ෆොටෝස් ටිකකුත් අරගෙන ඇවිදින්න තමයි දැන් මේ පටන් ගන්න. හරි අන්න හිමින් හිමි ලොකේෂන් එකට ආවා. මෙතන මේ වෙලාවේ ක්‍රවුඩ් එක හරිම අඩුවෙන් හිටියේ. මං හිතන්නේ ගොඩක් අය එන්ජොයි කරලා ගිහින්ද කොහෙද. ඉතින් ඒ නිසා හරිම නිදහස් වෙලාවක් තමයි අපි එතනට ගියේ. සමහරවිට අපි ඉන්න තැන ඉඳලා මෙතනට පැය 1කමාරකින් වගේ ට්‍රේන් එකේ යන්න පුළුවන්. ආවේ රෑන්ඩම් විදියට බොරුවට ඉන්නේ. ඔක කියලා ගත්තේ. හරි. දැන් ඉතින් අපි එතන ටිකක් වෙලා ඉඳලා ඊළඟට තව චුට්ටක් ඇවිදලා කන්න තමයි හදන්නේ. මොකද හරිම බඩගිනි ඇවිදලා. ඉතින් මේ ටිකේ ඔහොමම ඇවිදගෙන ගිහිල්ලා කන්න තමයි යන්නේ. හරි ඉතින් ඊළඟට කෑම කාලා අපි ගෙදර ගියා. ඉතින් අද චූටි vlog එකක් ගෙනාවේ. ඔයාලා එන්ජොයි කරන්න නැති කියලා හිතනවා. එහෙනම් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකන් thanks for watching. Bye.